පින්බර හැඟුම් හදවත්වල මැවෙන්නට දැන් හැම දෙනම හිත් සංවර කරන්නට ඉස්සර පුරුදු සිරිතක් ඉටු කරන්නට කියමුද නමස්කාරය සිල් ලබන්නට බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියං පි බුද්ධං සරණං ගච්ඡාමි තතියං පි ධම්මං සරණං ගච්ඡාමි තතියං පි සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु
සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ගම්පියසේ මොදු සෙනෙහස දේවා ගමින් ගමට මේ හඬ පැතිරේවා දේව සමන් හඬ දම් හඬ ගාවා දහම් අසන්නට දෙවියෝ වඩිත්වා සංසාරේ කඳුළු දැකලා එය අපටත් කියා දුන්න මහා කරුණා දයා ගුණය බැහැහිතලා නිම කරන්න දෙතිස් මහා පුරිස ලකුණු සක් රජුටත් බෑමවන්න නිවන් දකින තුරු අවසර ලොවතුරු සිරි පාවඳින්න අගක් මුලක් නැති ගමනේ නැවතුම් පෙළ ගැන අහන්න එදා මෙන්ම හෙටත් වටින මොසා නොවන බස් නසන්න හිතරවටා රිදුම් දෙවන මුහදුරු මහා කඳු බිඳින්න නිවන් දකින තුරු අවසර සිරිසාදහම් සරණ යන්න බුදුන් වැඩිය මං සලකුණු සොයා රහත් ඵල ලබන්න පින්කල උතුමන්ගේ ගුණ බැහැ එක කවියක බඳින්න ගිහිගෙදරින් පිටත් නොනේ සංසාරෙන් එගොඩ වෙන්න නිවන් දකින තුරු අවසර ආරිය සංඝ ගුණ වඳින්න සසරේ පුරුද්දට මාළඟ සිවුරු දැරූ ගරු සිරි විමල හිමි සහ හාමුදුරුවරු
විටකදි සිතෙයි සසරෙත් මගේ නෑයෝ විරු අවසර පාතමි හොඳ වැඩකට මිතැන සරු සිතුවිලි දැහැනෙන් අවදි කරන්න දහම් මමාවේ සුවය විඳින්න කවි රස වැහෙන්න දහම් අසන්න පින්වත කවුරුත් සාදු කියන්න වස්සානයේ කෙලවර වප් පොය ළඟයි රැස් වී සැවොම අද මේ වගේ බණක් අසයි විශ්වය පුරා දරුවන්ගේ දිනය ගෙවෙයි ලස්සන කරයි ලොව ගුණදම් තියන ළමයි පුංචි ළමයි මල් වගේලු ලොකු නාම සුවඳ දේලු ඒ ගන දන් නැති ලොකු අය මේ මල් වතු කරයි පාලු ලස්සන බොහෝ මල් ගස්වල පිපෙන්නේ නැතිනම් සුවඳ මුණ එකටද හැදෙන්නේ බෝගන්විලා හැම මිදුලෙම පිපෙන්නේ සමන් පිච්ච ඇයි අඩුවෙන් දකින්නේ තිබුණත් සමහරුම් ළඟ මහා උගත් කම බිඳුවක් වත් නොමැති වී ගොස් මිනිස් කම වැඩිහිටි ගුරුන් දෙගුරුන් හට සැලකීම නැති රට වෙයිද වැඩිහිටි දින සැමරීම ඉපදිලා විඳවලා මැරෙන ආයෙත් ඉපදිලා ඒ වැඩේම කරන පරක් තෙරක් නැති සංසාරෙක ආගේ තැන් නොදැන දුවගෙන යන ලෝ සතුන් වෙත මහ කරුණාවෙන් සසරෙහි බිහිසුණු බව කියා දුන් නිවනෙහි සොඳුරු බව සොයා දුන් අතරතුර මග වේදම කියා දුන් සතර අපායේ දොරටු වසා දුන් භාග්‍යවතුන් වහන්සේගේ දහමේ නමින් ශ්‍රී ගුණසේකරාරාම පින්බිමෙහි සිට අද යුගාසන කවි බණ අහන මේ මොහොතට සහභාගී වෙන මේ උතුම් පින්කමෙහි ප්‍රධාන දායකත්වයේ දරන මව්වරුන් උපාසිකාවන් තුන්දෙනා විදිහට ප්‍රියංගනී මාතාවත් මාලනී මාතාවත් ජයන්ති මාතාවත් ඇතුළු එකී පවුල්වල නෑහිතවතුන් සමග අවස්ථාවට සහභාගී වෙන සියලු සදැහැති පින්වත්නි පින්වතියනි ශ්‍රී සුමනතිස්ස ධර්ම විද්‍යාලයේ ආදරණීය ගුරු මව්වරුන් සමග දයාබර දූපුතුනි මේ පුණ්‍යවන්ත වෙලාව
සූදානම් ඔබට ආසන දෙකක වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලාගෙන් ධර්ම කාරණා ගොඩක් අහන්නට ඉඩ සලස්සන්න. අද අපේ පින්බිමට අපි පුංචි කාලේ ඉඳලා දන්න පූජනීය මස්සන්නේ හාමුදුරු වැඩම කිරීම අපිට ලොකු ගෞරවයක්. ළමයි අහගෙන නේද ඉන්නේ? අහගෙන නේද ඉන්නේ? එහෙම නේද? පුතාලා දුරට අපි උදේ කියලා දුන්න අපේ හාමුදුරනේ මේ ලෝක ළමා දින කියලා එකක් නෑ කියලා. හැමදාම ළමයින්ගේ දින තමයි කියලා. ඒක එක දිනයකට සීමා කරපු වැරද්දට වන්දි ගෙවන જાතියක් අපි කියලා. ඊයේ ලෝක ළමා දිනේ කියලා සමරලා පහවදා තාත්තලාගේ දිනේද අම්මලාගේ දිනේද එහෙම දන්නේ නැහැ. කොමුණත් 365 දවසම අපේ දවස් තමයි. අද මේ උතුම් වැඩසටහන කීයට වෙර වෙයිද දන්නේ නේද ආන්දර? හදිසි නෑ නේද කාටවත්? දෝනිලා පුතාලටත් හදිසි නැතුව ඇති කියලා හිතනවා. අද මට කියන්න ඕන ඔබට අපේ පූජනීය මාස්සනේ විජිත හාමුදුරුවෝ ධම්දියාසපෝ නිර්මාතෘවර අපේ ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ කවියක් මම මුලින්ම අහන්නේ දකුණු කොරියාවේදී. මම දවසක් එහෙ වැඩ ඉන්න කාලෙක මව්පිය වන්දනා කියලා YouTube එකේ ඉල්ලපු ගමන් එන්නේ මස්සන්නේ හාමුදුරුවන්ගේ වැඩසටහන. එදා තමයි මම ඉස්සෙල්ලාම මේ නම ඇහුවේ. කවියා තිබ්බා දෝනි එක තමයි කවිය. මස්සනේ අතට මතකද මන් දන්නේ මම ඔකට පෙරුණොත් ඇහුවා. ඒ දන්නවද? මස්සන්නේ ආදරේ දවසට කවියක් කියන ආදරනේ මම ඒක මැදින් කියලා දාන්න ඕන. මහනෙල් මල් නිල් පාටට හැරුණේ කොහොම අම්මේ මට ඉතුරු ටික මතක නෑ ආදරනේ. ඔන්න ඔය වගේ කවියක් මට ඉතින් මේක කීන් ගාලා ඇහෙනවා. මං ඉතින් කවියට කැමති කෙනා හින්දා මම මාපිය වන්දනාව පටන් ගන්න ඒ කවිය පාවිච්චි කරා දෙතුපලක. කවුරු හරි එකක් YouTube එකට දාලා තිබුණා. මට එක්කෙනෙක් කමෙන්ට් එකක් දාලා තිබ්බා අනුන්ගේ කවියක් නේද කියන්නේ කියලා. ආයි මං කියන්නේ ගේනේ අනුන්ගේ කවි. ඕකෙන් තමයි මට මස්සන්නේ ආදරු මතක. ඉතින් කොහොම වුණත් උන්වහන්සේ දන්නවා මං හැමදාම කවි හදන කෙනෙක් කියලා. ඉතින් එදයින් පස්සේ අපි අවුරුදු ගාණක් ගත වෙලා මේ විදිහට මෑත කාලේ හම්බ වෙනවා. අපි දෛවෝපගත සිද්ධියකට වගේ අපි දෙනම දැන් වැඩ ඉන්න ටිකක් ළඟ. දැන් අපි ඉඳලා හිටලා තැන් තැන් වලදී හම්බ වෙනවා. දැන් මගේ බොහොම කල්යාණ මිත්‍රයෙක් විදිහට උන්වහන්සේ අපි ඇසුරු කරන්නේ අද දවසේත් බොහොම කාර්යබහුලකම් මැද පසුගිය දවසක විදේශගතවත් වැඩ ඉඳලා අද අපේ පන්සලේ පින්කමට වෙලා වෙන් කර ගැනීම පිළිබඳව අපි උන්වහන්සේට පින් දෙනවා, දිගාසිරි ප්‍රාර්ථනා කරනවා. එසේ ප්‍රාර්ථනා කරමින් ඉතින් කාලයක් තිස්සේ නොදුටු මිත්‍රයෙක් ළඟදි දැකලා පන්සලටත් වැඩියට පස්සේ නෑකා වගේනේ අපිට නෑ දේවපුවමත් හදිසි නෑ ළමයි. කොහොමද මං හිතනවා ඔයගොල්ලන්ට හදිසි නැති වෙති කියලා. ඉතින් අපි එහෙනම් අද දරුවෝ වෙනුවෙන් කරන වැඩසටහන පටන් ගන්න හදන්නේ. එහෙම කියලා අම්මලා යන්න හදන්න එපා. අම්මලා අප්පච්චිලට මේකේ වටින දේවල් ගොඩක් තියෙනවා. මොකද ළමයි කියන්නේ ළමයින්ටනේ. එහෙම නේද? ළමයි කියන්නේ ළමයින්ටනේ. එහෙම නැතුව තාත්තලට නෙවෙයිනේ. මේක ගොඩක් මාරු කරගත්ත කාලයක්. අපේ ජාතියේ දරුවන් ඊටාම දරුණු ලෙස අමනුස්සකම් අහුලාගෙන යන යුගයක්. එහෙව් යුගයක මේ උතුම් ධර්ම දාණය දූපුතුන් සහ මව්පියන්ගේ ජීවිත පරිවර්තනයේ පිණිසම උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන අපි විජිත ආඳුරන්ගෙන් ආමුද මේ අද අපි මොනව ගැනද කියලා දෙන්න හදන්නේ කියලා. කම්මස්ස කාමානව සත්තා කම්මදායාද කම්මයෝනි කම්ම බන්දු කම්ම පටිසරණා කම්මං සන්තේ විභජති
යදිදං හීනම් පතිතායාති. මානවකය සත්‍යයන් කර්මයම තමා අයත් කොට ඇත. කර්මයම කාරණය කොට ඇත්තාහ. කර්මයම දායාද කොට ඇත්තාහ. කර්මයම පිළිසරණ කොට ඇත්තාහ. කර්මය ඒ මේ උසස් බැව් පිණිස සත්වයා බෙදන්නේය. මජ්ක්‍ධිම නිකාය චුල්ලකම්ම විභංග සූත්‍රය. කර්මයයි කර්ම ඵලයයි ගැන තමයි අද බණ කියන්නේ. අපේ හාමුදුරුව මතක් කළා මේ හැම දිනාගෙම ජීවිතවලට වටින ගැඹුරු දහමක් අපි කවියට එකතු කරගෙන අද බණට කියමු කියලා. ඉතින් මගේ කල්යාණ මිත්‍ර සහෝදරයෙක් වගේ ආදරයෙන් ආශිර්වාද කරමින් ළඟ ඉන්න විහාරගම සිරිනන්ද ගෞරවනීය හාමුදුරුවන්ගෙන් අවසරයි. අපේ හාමුදුරුවනේ අද අපේ මාතෘකාව චුල්ලකම්ම විභංග සූත්‍රය. චුල්ලකම්ම විභංග සූත්‍රයේදී සුබ මානවකයට තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා පුතේ කර්මය සහ කර්මඵලය පිළිබඳව. එක වෙලාවකට හිතෙන ඇති මේකත් මහ කරුමයක් කියලා. හැබැයි මේ කියන්නේ ඔය කියන කරුමය ගැන නම් නෙවෙයි. මේ කරුමය ඔබට සසර කරපු කර්මය සහ විපාක ගැන ඔබට කියලා දෙන්න හදන. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මට වඩා අරය හරි ලස්සනයි. මට වඩා එයාට සල්ලි තියෙනවා. මට වඩා එයා පොහොසත්. මට වඩා එයාට මහේශාක්‍ය තියෙනවා. ඇයි එහෙම උනේ? ඒ හේතු ටික තමයි අද බණට අපි කියන්නේ. කෙනෙක් ලස්සන වෙන්නේ, කෙනෙක් අවලස්සන වෙන්නේ, කෙනෙක් පොහොසත් වෙන්නේ, කෙනෙක් දුප්පත් වෙන්නේ. මේ සියල්ලට පිළිතුරු අද මේ බණ කතාවේ ඇතුලේ තියෙනවා. ශ්‍රාව දානව ඇහුවොත් ඔබට ජීවිතේට වටින ධර්ම කරුණු රාශියක් අද මේ බණ කතාව ඇතුලේ ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. අපේ හාමුදුරුවනේ අහන්න මේ චුල්ලකම්ම විභංග සූත්‍රයයි. සැවැත් නුවර සුදු බුදු රැස් දහර ගලනවා දේවුරම් වේරේ සොමිහිරි දහම් ඇසෙනවා බමුණුගේයක් මේ නගරේ තැනක තියනවා ඔහුගේ නිවස ළඟින්ම බුදු සමිඳු වඩිනවා බමුණෙක් සිටි ඔහුගේ නම තෝදෙය තිබුණත් දානය හිස මිස දිටු ගති බොහෝය දැක දැක මැණික් සමහරුණගේ ඇස් අන්දය බනිනවා බුදුන් හට ඔහුගේ බස්රාලුය නිත් යුග ගැටෙන හැම විට මොනි දුට බැන්නා ඒ මහ පාවින් බාලෙක් වේ උපදින්නා ඒ නිවසේම බැල්ලිගේ කුස වෙත එන්නා සසරේ පුරුදු මොනි දුට බුර බුර පැන්නා. තේරුණාද මන්ද කතාව? අම්මලා තාත්තලා නම් ගොඩක් දන්නවා. ඒ වුණාට වෙනදා අහපු නැති කරුණුත් අද ඔබට අහන්න තියෙනවා. තෝදෙය බල්ලෙක් කියලා ඉපදුනා. ඇයි ඉපදුනේ? බුදුන්ට බැන්න හින්දා. අමතක කරන්න එපා.
බුදුන්ට ධර්මයට සංඝයාට අපහාස කරන අම්මා අප්පච්චිට අපහාස කරන ගුරුරුන්ට නංවනං හදන මිනිස්සු මලාට පස්සේ තිරිසන් වෙලා ඉපදෙන එක වළක්වන්න බෑ. එච්චරකට භයානක පාපයක්. ඔය සමහර ළමයි ඉන්නවා ඉස්කෝලේ ගුරුරුන්ට නං හදලා තියෙන. එහෙම නේද? ළමයි hina වුණාට පුතෝ තුවාලේ කහනකොට සනීප වුණාට ලේනකොට තමයි වැඩේ තියෙන්නේ. ඒකින්ද පරිස්සම් වෙන්න වෙයි. පේනවනේ තෝදෙයට වෙච්ච දේ කවුරු වෙලාද ඉපදුනේ? ඒ ගෙදරම බැල්ලිගේ කුසට ආවා. අම්මලා නම් කියනවා ඔය ගෙයි ගෙම්බෝ ඉන්නව නේද? ඒගොල්ලොත් අපේ නෑයෝ කියලා. ඒ කොහේ ගිහින් දැන් මතයි ගිටිනවා. කොහොම වුණත් මිනිහෙක් ඇත්තටම සතෙක් කියලා ඉපදෙන්න පුළුවන්ද? මරණින් මත්තේ පුජ්‍යලේක දැන් හිතන්නකො අපි මැරෙනවා. මැරෙනකොට කට්ටියක් දිව්‍ය ලෝකෙට, කට්ටියක් අපායට, කට්ටියක් තිරිසන් ලෝකෙට, කට්ටියක් പ്രേත ලෝකෙට, කට්ටියක් යක්ෂ ලෝකෙට, කට්ටියක් මේ විදිහට මනුස්ස ලෝකෙට, කට්ටියක් ඔහොම බෙදන්න පුළුවන් අසුරනිකායට. ළමයින්ට තේරෙන විදිහට කිව්වොත් කට්ටියක් ඩස්බින් එකේ පණුව විදිහට, කට්ටියක් වැවේ මාළු විදිහට, කට්ටියක් මුහුදේ මාළු විදිහට, කට්ටියක් කුකුල් ෆාම් එකේ කුකුළු විදිහට. ওই විදිහට මේ ඉන්න අපි ඔක්කොමලා කාලෙකදී බෙදලා දානවා. ඇත්තටම බෙදන්නේ කවුද? කර්මය. තෝදෙයටත් ඒකයි උනේ. බල්ලෙක් කියලා මේ පුදුනා. බල්ලෙක් කියලා ඉපදුනාට පස්සේ අපිට පේන්නේ නැති වුණාට පුතා බුදුහාමුදුරන්ට පේනවා. ඔය අපේ ගෙවල් වල ඉන්න සමහර බල්ලෝ අපේ නෑයෝ කියලායි කියන්නේ. ඒක නිසානේ බල්ලන්ට උනත් ඕනෝට ආදරය කරන්න එපා කියන්නේ. ඒ දන්නවද? මරණ වෙලාවට ඔබව මතක් වුණොත් ඒකත් භයානකයි. කොමුණත් බුදුහාමුදුරුවෝ දැනන් හිටියා මේ තෝදෙයමයි කියලා. උන්වහන්සේ කතා කළා. පෙර භවයේත් බුදු කෙනෙකුට බැනලානේ සතෙකුව උපන්නේ. ඇයි තෝදෙයනි තවමත් දැන නිරයෙහි වැටෙන්නේ. පුතා සුභට මේක ඇහිලා ලොකු තරහක් හිතට එන්නේ. ඇයි හිමියනි බලු පැටියට අප්පච්චිගේ නම කියන්නේ. ඔය ඔබගේ පියා තමයි පෙරහුරුවට තවම බුරයි. සුබට මේ ගැන නොම වැටහෙයි බුදු හිමියන් මෙහෙම දෙසයි. සුබ ඔය සතා ආදරයෙන් නාහවාලා කවලාසේනේ හසින් උගේ හිස අතගාලා. ආදරණීය මගේ අප්පච්චියේ කියලා විමසනු මැනවි ඇති කහවනු සංගවාලා. එයා එක කළා. මොකද උනේ? බල්ලාගෙන් බිම හැරුවා. ඇත්තට මෙතන සල්ලි තිබ්බා. දැන් සුබ පිළිගන්නවා මේ තාත්තා තමයි කියලා. ඇත්තමයි. ඔය ඔයගොල්ලන්ගේ ගෙවල් වලත් මම දැක්ක මේ ඊපෙරේදත් බල්ලෙක් මැරෙන ඕන මාතේ අඬනවා. මම දැක්ක ගෙදර මේ කොල්ලට වැඩිය බල්ලට ආදරේ. එහෙම නේද? එහෙම ගෙවල් තියෙනව නේද? මේ පුතෙක් කියනවා අපේ අම්මා මට වැඩිය බල්ලට ආදරේ කියලා. ඉව පිංගතුනේ එච්චර හොඳ දේවලුත් නෙවෙයි. මොකද මරණාසන්න වෙලාවේ තිරිසන් නිමිත්තක් පහළ වුණොත් ඔබටත් තිරිසන් මව් කුසකට යන්න වෙන්න ඉඩ තියෙනවා. මොකද අවසාන වෙලාවේ මතක් වෙන රූපය හරි වැදගත්. ඒක නිසා මේ මරණ වෙලාවට බල්ලෙක් මතක් වෙන්න වැඩ කරගන්න එපා. කොහොම වුණත් සුබට සැකයක් තිබ්බා. මොකද එයා අහලා තිබුණේ ඒ කාලේ ආගම් වල ඉගැන්වීම් වල විදියට එහෙම මිනිස්සු බල්ල පූස වල ඉපදෙන්න බෑ කියලා.
කෝකටත් බුදුහාමුදුරු කීප වැඩේ කරලා බැලුවා. ඇත්තටම සුබට දැන් තේරෙනවා බල්ලා ගිහින් බිම හැරුවට පස්සේ මේ තාත්තම තමයි කියලා. හිතන්නකො මොන දුකක් ඇති වෙන්නේ නැද්ද කියලා. තාත්තා බල්ලෙක් කියලා ඉපදුනා කිව්වම. ඔය අපි දන්නේ නැති වුණාට දරුවනේ ඔයගොල්ලෝ අද බනහලා ගෙදර යනකොට කකුලට පෑගෙන සමහර සත්තු කඩි කූඹි වගේ පෑගිලා මැරෙනවනේ. ඇතැම් විට ඒගොල්ලෝ ඕගොල්ලන්ගේම නෑදෑයෝ. අපි දන්නේ නැති වුණාට. තාත්තා කෙනෙක් හාල් මැස්සු බෙදාගෙන බත් කනවා. පුතේ පැත්තක ඉඳලා කියනවා කනව නේද හාල් මැස්සෝ? 100ක් කනවා ඇති කියලා. 100 මැරිලා. පුතා කියනවා 100ක් කනවා ඇති කියලා. ඒ කියන්නේ 100 හාල් මැස්ස කියලා ඉපදිලා තාත්තගේ බත් එකට ඇවිල්ලා ඇති කියලා තමයි පුතා කියන්නේ. පුතා වීලෝට වගේ කිව්වට ඒ කතාවෙත් ඇත්තක් තියෙන්න පුළුවන්. මොකද ඒ 100 ඉන්නකම් මාළු බලන එක තමයි කර කර හිටියේ. පින්වත්නි දරුවනේ සුබට ප්‍රශ්න ගොඩයි. හිත හදාගන්න අමාරුයි. ඊට පස්සේ සුබ නම් බමුණු පුත් දෙවුරම වෙත යනවා ලෝතර මුනි දුසිරිපායුග නම දිනවා දුක සහ සතුට මිනිසුන් හට හිමි වෙනවා හේතුව කිමද බුදු හිමිගෙන් විමසනවා සියලුම සතුන් කර්මය මුල් කොට ඇත්තේ නෑදෑයෙකු ලෙසින් කලකම් ඇති චිත්තේ මේකයි පුතේ මහ පොළොවේ ඇති තත්ත්ේ ඒකයි මෙගැන නුඹ දැන් ගත යුත්තේ කයින් වචනයෙන් මනසින් කුසල් කොට මියදෙන දවසේ දෙව්ලොව පෙනී සිට යම් කිසි කෙනෙක් සිහිනෙන් පිබිදුණු ලෙසට උපදී දිවිය ලෝකයේ කළ කුසලයට පුතේ ළමයි කියනව නේද කළ දේ මොකද දෝනි ඵල දේ එතකොට අම්මලා කියනව නේද ලද හැටියට තමයි පුද අයිසෙක් නිව්ටන් කියලා තියනව නේද සෑම ක්‍රියාවකටම බලයෙන් සමාන වූද දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූද ප්‍රතික්‍රියාවක් ඇත බුදුහාමුදුරුවෝ වදාරනවා කර්මය සත්‍ය බෙදයි පින්වත්නි දැන් මේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා සුබට සුබ මිනිස්සු සිතින් හරි කයින් හරි වචනයෙන් හරි ඒ මොනවද පුතා සිත කය වචන කියන්නේ සිත කය වචන කියන්නේ තුන්දොර මොකද පව් හරි පිං හරි ඇතුල් වෙන්න පුළුවන් මේ දොරවල් වලින් තමයි වෙන ජනේල් එහෙම නෑ ඒකට ওই දොරවල් තුනෙන්ම යන්න ඕන පව් හරි පිං හරි ඒකයි එකට තුන්දොර කිව්වේ. ඕක දන්නේ නැති ළමයි තමයි ඉස්සරහ දොරයි මැද දොරයි පස්ස දොරයි කියන්නේ. සිත කය වචනේ. ඔය සිතින් කයින් වචනෙන් පව් කළාම ඒ උදවිය මලාට පස්සේ උපදින්න පුළුවන් තැන් හතරක් තියෙනවා කිව්වා. මොනවද ඒ හතර? නරක, තිරිසන්, പ്രേත, අසුර. අපි කියමු කවුරු හරි කෙනෙක් සිතින් හරි, කටින් හරි, ඇඟෙන් හරි පින් කරයි කියලා. එයාගෙන් ඉපදෙන්න පුළුවන් තැන් 6ක් තියෙනවා කිව්වා. මොනවද? දිව්‍ය ලෝක 6යි. 6ම පාඩම්ද ළමයින්ට? චාතුර් මහරජික, යාම, තුසිත, නිම්මාන රති, පරනිම්මිත වසවර්ති අපිට කියන්න බැරි වුණා තවතිසා. එතකොට ඔන්න ඔක්කොම කියුණා නේද? 6යි 4යි. ඕක තමයි 6 4 කියන්නේ. යාන්තම් 6 4 නම් දන්නවා.
මිනිස්සු කියනව නේද 6-4 තේරෙන්නේ නැති මිනිස්සු කියලා. අකුරු බැරි මිනිස්සුන්ට නෙවෙයි කිව්වේ. ඒක නෙවෙයි. සුබට ප්‍රශ්න ගොඩයි කිව්වනේ. අහමුකෝ විජිත හාමුදුරුවන්ගෙන් සුබ අහන්න පළවෙනිම ප්‍රශ්නේ. පළවෙනි ගැටලුව ඔහු විමසනවා සමහරු අඩු වයසින් මිය යනවා ඒකට හේතුව නොම වැටහෙනවා ලෞතුරු මුනිදුන් මෙහෙම දේශනවා මානවකය මේ උපදෙස් ඇහෙනවද අත්වලලේ ඇතිව කරනා ප්‍රාණවද සතුන් මරණ මිනිසුන් ඔබ දැක තිබෙද නිරයට යනවා උන් මරණින් පස්සේ ඇද කිසියම් ලෙසකින් අපායේ නොගියොත් මනුස්ස ලෝකෙදී යලි හමු වූවොත් අඩු වයසින් මේ මිනිස් සුමිය යත් ආයුෂ අඩු වෙන හේතුව පහදත් ඔන්න පුතේ සුභහපු පළවෙනි ප්‍රශ්නේ මොකද්ද? ඇයි ස්වාමීනි මිනිස්සු අඩු වයසින් මැරෙන්නේ? අද ප්‍රශ්න 14ක් කියලා දෙන්න තියෙනවා. තව මේ පළවෙනි එක ගණන් කරගන්න ඕන. පළවෙනි එක තමයි සුභහනවා ඇයි ස්වාමීනි මිනිස්සු අඩු වයසින් මැරෙන්නේ? ඇත්තටම මෙහෙම කට්ටිය මැරෙනව නේද? එහෙම මැරෙනව නේද? පස්සේ බුදුහාමුදුරුවෝ කියලා දුන්නා සුභ ඒ සංසාරේ සත්තු මරපු අය. ඒ උදවියේ මලාට පස්සේ අපාය යන්න හිටියේ. මොකක් හරි පිනකින් මෙහෙ ආවොත් මේ ගස් ගල් වගේ ඉඳලා මැරිලා යනවා. මොකක් හරි පිනකින් මෙහෙ ආවොත්. ඒක නිසා අපිට පණිවිඩයක් තියෙනවා සත්තු මරන්න හොඳ නැහැ කියලා. දරුවනේ දැන් සත්තු කිව්වහම කුඹිත්තයි තියෙනේද? මදුරුවොත්යි තියෙනේද? මදුරුවෝ මරණවද ඉබේම අපි අතින් මැරෙනවද? මොකද්ද වෙන්නේ පුතේ? ඉබේම මැරෙනවද? නෑ. මදුරුවෝ අපි හිතලා මරනවා. ඔයාලා හිතන්නේ මදුරුවෙක් මැරුවොත් පව් නෑ කියලාද? අර පව්ගේ කාලේ ඔබට මතකද? අර පිට රටක අපේ ලංකාවේ කෙනෙක් මැරුවා නේද? ගහලා. අපේ හඳුරන්නේ අර පව්ගේ කාලේ මහා පාරවල් ගානේ මිනිස්සු මැරුවා. ඒ මිනි දැක්ක ගමන් පින්වත්නි මට හිතුනේ ඉස්සර කාලේ අතේ වහපු මදුරුවාව හරි චප්ප කරපු මිනිහෙක් වෙන්නේ නැති කියලා. අර වාහන වලට අහුවෙලා කුඩු පට්ටම් අලගේ මිනිස්සු ඉන්නව නේද? අර මදුරුවා අතේ වහපුවම අත තියලා ඇදලා දානව නේද? හිතන්න එපා මේ විහිළු කතා කියලා. ඒකයි කියන්නේ මදුරුවෙක්වත් මරන්න එපා කියලා. මොකද හැම සතෙකුටම තියෙන්නේ ජීවිතයක්. දැන් මිනිස්සු නම් කියනවා ඉතින් කැරපොත්තෝ මරන්න නැතුව කොහොමද ගෙදර ඉන්නේ? ඉතින් මීයෝ මරන්න නැතුව කොහොමද අපි ජීවත් වෙන්නේ? මේ දවස්වල මේ පැත්තෙත් විජිත හාඳුරුනේ හරියට වඳුරු කරදර. ආයෙන්නේ වඳුරා දැම්ම බත් එකට වඳුරා ඉන්නවා එල්ලිලා. සතුටු යප්පච්චිට අමතක කරන්න එපා. බව ගානක් අඩු වයසින් මැරෙන්න වෙනවා. ඒකින්ද මේ කියන්නේ. වඳුරු කාපුවා වෙ ගෙදර. මොකද ඒක තව ටික දවසයි. අරක ආත්ම ගානක්. අනිත් එක පුතා පන්සල් වල මී කතුරු තියනවද? පන්සල් වල මී පාසානන් දානවද?
පන්සල් වල කරපොත්තන්ට බෙහෙත් ගාලා මරනවද? නෑ නේද? පන්සල් වල පොත් නැද්ද? පන්සල් වල රෙදි නැද්ද? ඔය ඕගොල්ලන්ගේ රෙදි වගේ නෙමෙයි හාමුදුරුවන්ගේ රෙදි. කටින සිවුරු මහාන කට්ටිය දන්නේ නැති යාර කීයක් ගේන්න ඕනේද කියලා. එක ඇඳුමකට. එතකොට එච්චර ලොකු රෙදි තියෙන්නේ පන්සලේ. ඕගොල්ලන්ගේ පොත් වගේ නෙමෙයි පොත් ගුල් තියෙන්නේ පන්සලේ. මීයන්ගෙන් කාවන්ගෙන් බේරගත්තේ එක්කෙනෙක්වත් මරන්නේ නැතුව. ඒකින්ද දෂ්ට කරන්න අපු සර්පයාටත් නයිහාමි යන්න කියපු જાතියක් අපි. සුබගේ දෙවෙනි ප්‍රශ්නේ. තව අය බොහෝ කල ලොව ජීවත් වෙනවා ඒකත් කර්මයද මේ පුතු විමසනවා සමහරු සතුන්ගේ ජීවිත සුරාකිනවා මානවකය එපිනෙන් දෙව් ලොව යනවා දිව්‍ය ලෝකේ නොගිහින් ඔව් මිනිස් ලෝකේ පැමිණියොතින් සියක් ආයු ජීවත් වෙයි දිග ආයුස උරුම කරන් බම්මුණු පුතුනි මේ අදහස් ආදරයෙන් සිතට අරන් සතුන්ගේ ජීවිත සුරකින්න කෙනෙක් වුණොත් යෙහෙකිතින් හරි පැහැදිලි හිමි සඳුනේ ඒ දෙසුම තියනවා ගැටලුවක් පිළිබඳ ලෙඩවීම සමහරු නිතර ලෙඩ ගානේ පාසුවීම ඒකත් කර්මයද කාලියෙන් දෙසුසේම අනුන්ට නිතරම හිරිහැර කරන සතුන්ට තාඩන පීඩනගෙනෙන අයහට උරුමයි අපාය ගමන මිහි ආවෝතින් වෙයි ලෙඩ වෙන්න විනෝදයට එපානුන් සිත් රිදවන්න තමන්ව උපමා කරගෙන ජීවත් වෙන්න පෙරදා ගව භාණක අයිතිය සුරකින්න පිටහාරා අකුරුලීවා මතක් කරන්න මට හිතුණා ආදරනේ මෙහෙම කියන්නේ එපා අම්මේ බිත්ති අයිනේ නිදා වැටෙන්න අර හාමුදුරුවන්ගේ කවි අන්තිම පදයට ඒක දාන්න තිබ්බනම් හොඳයි කියලා හිතුණා කොමුණත් හාමුදුරුවෝ කියයි අපි හරි වැඩ තියෙන මිනිස්සු මේ පුළුවන් කමකට එනව නෙමෙයි බණවලට පින්වලට දින කැමැත්තට ආවේ අපිට හරි මහන්සි ඒකයි නිින්ද යන්නේ ඕගොල්ලෝ බලන්න එපා එයා කොහෙද ඉන්නේ කියලා එයා දැන් හොඳට හැරිලා ඉන්නේ පින්වත්නි දරුවනේ සුභාප දෙවෙනි ප්‍රශ්නේ මතකද ස්වාමීනි ඇයි සමහරු දීර්ඝාෂ ලබන්නේ බුදුහාමුදුරු පැහැදිලි කළා සුභ ඒ පෙර භවයන් වල අනුන්ගේ ජීවිත ආරක්ෂා කරපු කට්ටිය. ඔගොල්ලෝ මේ දවස්වල දැකලා තියෙනවද අර මරණයට කැපූ ගවයෙකු නිදහස් කරන්න සල්ලි එකතු කරනවා. හොඳ වැඩක් නේද? හැබැයි සීනි බෝතලේ ඉන්නව නේද? අයියා ආවොත් ස්ථිරයි මරණයට කැපුවෙච්ච කුඹි 100ක් විතර. ඒක ළඟ බේර ගන්න බෑද? එයාලට තියෙනෙත් පණක් නෙවෙයිද? අනුන්ගේ ජීවිත ආරක්ෂාව. අනුන්ගේ ජීවිත ආරක්ෂාව. දැන් හිතන්නකෝ මේ පුංචි ළමයින්ට අපි අද කියලා දෙන්න ඕන ඔයගොල්ලන් උදේට වැසිකිලි ගැසිකිලි යද්දි පවා
වැසිකිලි පෝච්චියේ ඇතැම් විට නානකාමරේ තියෙන වතුර වාජනයක පීන ජීවිතේ ඉල්ලා හඬා වැටෙන පුංචි සත්තු ඉන්න පුළුවන්. දවසකට කී දෙනෙක් ගොඩ දාන්න පුළුවන්ද? හිතන්න එපා පොඩි පිනක් කියලා. ඕගොල්ලන් උදේම නානකාමරයට ගියපු ගමන් ටැප් එක අරපු ගමන් සත්තු ටිකක් මැරෙනවා කියලා තේරෙනවා නම් ඒගොල්ලන් ටිකක් බේරගෙන ඒ වැඩේ කරන්න බැරි වෙයිද අපිට? උත්සාහ කරන්න කියනවා සත්තුන්ගේ ජීවිත බේරන්න. මම අපේ පියඟතුන්ට කියලා තියෙනවා මැද පෙරදිග රටක මේ රටෙන් එහා රටට යන්න සිමෙන්ති මික්ෂර් එකක් ලොරියක් ඇතුළට ලංකාවේ මිනිස්සු දෙන්නෙක් රිංගුවා. ලංකාවේ කෙනෙක්ගේ ලංකාවේ රියදුරෙක්ගේ අනුමැතිය පරිදි සිංගලාර බෝඩරෙන් එහාට පනින්න දෙපයි. එතන ඉන්නවනේ අර ඉමිග්‍රේෂන් එකේ කට්ටිය. ඒගොල්ලෝ ඇහුවා මොනවද තියෙන්නේ කියලා. මුකුත් නෑ කිව්වා. එහෙනම් ස්විච් එක දාලා පෙන්නන්න කිව්වා. දැම්මා. කෑලි ගැලවිලා වැටුණා. පින්වත් මේ අවුරුදු 10ක් නෑ ඔය සිද්ධිය වෙලා. මේ ලංකාවේ දෙන්නෙක් ඔය මැද පෙරදිග රටක සිමෙන්ති මික්ෂර් එකක් ඇතුලේ කුඩු පට්ටම් ගන මැරුණා. එතකොට හිතන්නකෝ අර කකුලෝ වගේ සත්තු දැන් ලෝකේ ගොඩක් මිනිස්සු සත්තු පන පිටින් කනවා. මේ මාළුවව දඟල ඉද්දි දෙපැත්ත පෙති ගහලා මිරිස් දාලා බාගෙට තම්බලා කනවා. එතකොට හිතන්නකෝ මේ පව් සංසාරේ පළදුන්නේ නැත්තන්නේ බුදු. පරිස්සම් වෙන්න වෙයි ගොඩක්. සුබ ඇහුවා තුන්වෙනි ප්‍රශ්නේත්. ඇයි ස්වාමීනි සමහරු ලෙඩ වෙන්නේ කියලා. බුදුහාමුදුරු පැහැදිලි කළා. සුබ ඒ අනිත් අයට හිරියර කරන කට්ටිය. ළමයිනුත් එහෙම නේද? මොකද්ද? රබර් සර්පයාව කිරියම්මා ගාවට දාලා කිරියම්මාගේ ප්‍රෙෂර් නැග්ගාම දෝනිට සතුටුයි. ඒකත් අයිති මේකට තමයි. රත් කරලා මොකක් හරි එකක් අපේ පැත්තේ නම් ඉස්සර ගත්තවකට මදෙට යට වගේ යට. රත් කරලා යාළුවගේ පස්සේ පැත්තේ තියලා යට තරු පෙවුනාම අපිට සතුටුයි. හිතන්නකෝ අපි පුංචි කාලේ දන්නේ නැතුව කරාට ඒකත් අයිති මේ කර්මයට තමයි. අනුන්ට කරන හිරියරයි. සමහර කට්ටිය ඉන්න පුතේ පුතුම පරපීඩිතයි. හරිම සතුටුයි කාට හරි හිරියර කරන්න. කාට හරි කරදර කරන්න. ඒගොල්ලෝ තමයි බෙහෙත් බොනවා ලෙඩ හොඳ නැහැ. සුබ දැන් අහන්න තියෙන්නේ හරිනම් කීවෙනි ප්‍රශ්නේද පුතේ? කීවෙනි එකද? හතරවෙනි ප්‍රශ්නේ. හරි නේද හඳුන්නේ? හතරවෙනි ප්‍රශ්නේ. අපි බලමු සුබහපු හතරවෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. ඒ විදිහට හිමි සඳුනේ සමහරෝහට ලෙඩ නෑනේ රහස කොහෙද නෑදන්නේ කරුණාවෙන් පහදන්නේ කරුණාවෙන් පහදන්නේ සතුන් හට හිරි හැර නොකළ අය ගිහින් දෙව්ලොව ඉපදුනා මිනිස් ලෝකෙට ආවොතින් එම කිසිම ලෙඩකුත් නැති වුණා බෙහෙත් ඖෂධ නොගත් තත්මා නිරෝගී සුව හිමි වුණා සසර අන් අය ගැනත් සිහි කළ මිනිසුන් ලොව හිනැහුණා. අපේ හාමුදුරුවනි හතරවෙනි කාරණාව ගැන මේ දරුවන්ට පහදලා දෙන්න හදනකොට එළියේ පැත්තෙන් දැක්කා හිමීට උපාසකම්ම කෙනෙක් නැගිටලා යනවා. මං හිතන්නේ දැන් බණ ඇති වෙලා වගේ. කොහොම වේවා අපි නෑ ගියාට තරහ. ගියපු උපාසකම්මට කවියක් කියලම කතාව තේරුම් කරමු. කමක් නැද්ද පින්වතුනි? අනුන්ට මොන හරි කියනකොට හරි කැමතිනේ. සදහම් අසන්නට පෙරදී
වීවානා නැගිටලා ගියා යන්නට අර ලොකු නෝනා සදහම් පසෙක දාගියොතින් ඔය නෝනා මගදී ගසාවී නෝනෝ මහසෝනා එහෙම වෙන්න එපා කියලා කතාව කියෝ. පින්වතුනි දැන් මේ හතරවෙනි කාරණාවෙන් පැහැදිලි කරන්නේ අන්‍යයන්ට මෙත්සිත පතුරවලා කරුණා මෛත්‍රී ඇති කෙනෙක් තමයි පින්වතුනි අනුන්ට උපකාර කරලා යහපත්ව ජීවත් වෙන කෙනෙක් තමයි නිරෝගී සම්පත් වෙන්නේ. තව කෙනෙකුගේ ජීවිත හානි කරලා විනාශ කරන කෙනෙකුට නිරෝගී සම්පත ලබන්න බෑ. ඒ නිසා මහා කරුණාවෙන් තව කෙනෙකුට මෙත්සිත පතුරවන්න පුළුවන් නම් එහෙම හිතක් හදාගන්න එක හරිය අමාරුයි. දැන් පොල් ගෙඩියක් අරගෙන දේවාලයකට ගිහිල්ලා දෑත බදලා පොළවේ ගහන්නේ අල්ලපු ගෙදර සියලු දෙනාට සෞභාග්‍ය ඉතිරේවා කියලාද? එහෙනම් මොකක් කියලාද? ඔව් පොල් ගෙඩියේ පැලෙන්නේ යම්සේද අල්ලපු ගෙදර සියලු දෙනාම එහෙම වෙන්න කියලා. ඉතින් මේ මෙත්සිත ඇති කෙනෙක් කවදාවත් තව කෙනෙකුට අනර්ථයක් කරන්නේ නැහැ. නිරෝගී සම්පත් ලබන්න නම් පින්වතුනි මෛත්‍රී සිතක් ඇති කර ගන්නට ඕන. ඒ නිසා මේ කාරණාවන් ඉස්සරහට ඔබට පැහැදිලි කරන්නට අපේ හාමුදුරුවනේ මීළඟ දහම් පැනය ගැන සුබ විමසපු හැටි අපි පැහැදිලි කරමු මෙතෙන් සිට. ඉපදුනි සමහරුන් අවලස්සන වීලා මුසල පෙනුම ඇත සියෝ ළඟෙහිම රැඳිලා මේවා නිසා යන යන තැන පැරදිලා හේතුව කිමද දෙනු මැන මට පහදාලා දැක්කාද සමහරෝ සතුටින් ඉන්නේ කෝපයේ ගිනි සීලු නිතර නැගින්නේ පලිගන්නටමයි මෙයා හදන්නේ මරණින් පස්සේදී අපායේ යන්නේ අපායේ නොගියොත් මනුලොව උපදී මහා කැත පෙනුමක් ඔහු හට උරුමයි යන යන තැන කවුරුත් නොම කැමති කැත වී උපදින හේතුව පහදයි අපෙන් වැරදි සිදුවන අය සංසාරේ උරුවට වාගේ මොන ගැහෙනවා සැරින් සැරේ වරදක් නැතිව බැනවා දිනවා මහා පාරේ ඉවසුවේ නැතොත් පාලි ගන්නවා නිරන්තරේ පුතේ ලෝන්ල පුතා ලහගෙන තාම ඇත්තේ අද මේ දෙසුම වැඩිපුර ළමයින්ට කියලා කිව්වනේ වැඩේ මේ දවස් ටිකේ ළමයින් ඉස්කෝල වලින් අයිස්ක්‍රීම් කාලා දහම් පාසලෙන් පන්ති වලින් මේ ලෝක ළමා දිනයට කියලා එක එක කෑම කාලා අම්මලා බයිනවා සෙම වැඩි වෙලා තියෙනවා
ඒ හින්දා ද මන්දා එක පුතෙක් අම්මගේ ඇඟට හේතු දාගෙනම නිදියන්න ඔන්න මෙන්න වේගින් ඇස්පිල්ලම් ගාන්නේ. අපි යාට යෝජනා කරමු මොකද්ද? කැඳ බීලා වගේ ඉන්න කියලා. ඒ කියන්නේ ශක්තිමත් වෙලා ඉන්න කියලා. ශක්තිමත් අය තමයි කැඳ බොන්නේ. කැඳ බොයිපු අය තමයි ශක්තිමත් වෙන්නේ. දරුවනේ සුබ ඇහුව සමහරු වෙයි කැත වෙලා ඉපදෙන්නේ. ඔයගොල්ලෝ දැකලා තියෙනවද? කැතම කැත කට්ටිය ඉන්නව නේද? අම්මත් ලස්සනයි, තාත්තත් ලස්සනයි, දෝනි කැතයි. අම්මත් ලස්සනයි, තාත්තත් ලස්සනයි, කොල්ලා කැතයි. කුස රජුරෝ ගැන අහලා තියෙනව නේද? මූණ කැවුමක් වගේ. සංසාරේ මතකද කැවුම් දානට දුන්නා කියලා කේන්ති ඇවිල්ලා. කොහොමත් ඉතින් කේන්ති ගන්න කට්ටිය මෙහෙදිත් ලස්සනයිද කැතයිද? මෙහෙදිත් අපි අහන්නේ මොකද නිකම් මූණ කළු වෙලා කේන්ති ගන්න කට්ටිය මෙහෙදිත් කැතයි. එහෙනම් ඉතින් එහෙදි කැත වෙන එක අහන්න දෙයක් නෑ. ඊළඟට අහනවා සුබ සඳක් වගේ මොහ නැති අය හිමියනි මා දැක ඇත්තේ උසතරමට මහත එහෙම මේ අය හට අඩු නැත්තේ එකම ලොවේ ප්‍රභේදයක් ඇයි හිමියනි හටගත්තේ ඒ පැන යත් කරුණාවෙන් මා වෙත පැහැදිය යුත්තේ මෙත් ගුණ වඩා සමහරු හිත් හදාගෙන ඇත්තට තරහ අයටත් සුබ පතාගෙන හිත්වල උතුම් කරුණා ගුණ පුරෝගෙන මත්තෙදි යනවා දෙව්ලොව සුව සොයාගෙන. ඉවසීම, සමාව දීම, මෛත්‍රී කිරීම කියන ගුණධර්ම වලින් පිරුණු අය පින්වතුනි සංසාරේ ඊතා සුන්දර රූප වලින් පුර හඳක් වගේ බබලන රූපයෙන් යුක්තව උත්පත්ති ලබන බව බුදුරජාණන් වහන්සේ චුල්ල කම්ම විභංග සූත්‍රයේ තුලදී පැහැදිලි කරනවා. ඒ නිසා මේ දරුවන්ටත් මව්පියන්ටත් තමන්ගේ ජීවිතේ එන නොයෙක් ප්‍රශ්න බාධා ගැටලු ගැරහුම් අවමාන නිന്ദා අපහාස ආදී වූ අටලෝ දහම තුලදී ඉවසීමෙන් මෙත් සහගතව තමන්ගේ ජීවිතේ සකස් කරගන්න කියන පණිවිඩයයි මේ කාරණාවෙන් ඔබට පැහැදිලි කළේ අපේ හාමුදුරුවනේ. ඊළඟ ප්‍රශ්නේ කීයද පුතේ? කීයද? 7. හොඳ ළමයි. මේ ඔය සමහර ඉන්නව නේද? අපිට කිසි වැරද්දක් කරලත් නැහැ. ඒ වුණාට අපිට දැහැට පේන්න බෑ. ඔබ යාලට මුකුත් වරදක් කරලත් නැහැ. ඒ වුණාට ඔයාලත් එක්ක යාලා තරහයි. එහෙම කට්ටිය ඉන්නව නේද? මතකද දන්නේ හාමුදුරු කවියකින් කිව්වා ඔක. මොකද්ද? ඒ පෙර ආත්මවල තරහකාරයෝ කියලා. පලිගන්න ළඟම ගෙදරක ඇවිල්ලා පදිංචි වෙනවා. පලිගන්න තමන්ගේම ගේ ඇතුළේ නෑයෙක් කියලා උපදිනවා. පලිගන්න තමන්ගේම ඉස්කෝලේට එනවා. දැන් අපි මොකද කරන්න ඕනේ? එයාව කොහොම හරි යාළු කරගන්න ඕනේ. ඇයි ඒ? නැත්තම් ඊළඟ ආත්මෙටත් පස්සෙන් එනවා. සුබ අහන 7. ඒක හරි ලස්සන ප්‍රශ්නයක්. කවුරුත් නෑ ගණන් ගන්නේ කිසි කෙනෙකුන් කැමති නෑනේ. නෝන්ජලයෝ වගේ ඉන්නේ මොන පවටද නෑනේ දන්නේ. තවත් කෙනෙක් දියුණුව දැක ඉන්නකොට බෑයිවසන්න ලොව සමහර මිනිසුන්ට ඇද කියායයි
යන මගවල කන්ට මරණින් පස්සේ යන්නට වෙයි අපායට නොගිහින් අපායට ආවොත් මිනිස් ලෝකෙට තේජස් නැති කමට විය පෙරදි සිටීමට. එයා අහන්නේ ඇයි ස්වාමීනි සමහරු මහා නෝන්ජල්. මොකද්ද පුතේ නෝන්ජල් කියන්නේ? නෝඩල්. ඒකනේ ඉංග්‍රීසි වචනේ. නෝන්ජල්. ඒ කියන්නේ මොකක්ද ඒක තේරෙම? මහා මොකෙද්ද මන්දා? එහෙම දැන් තේරෙනව නේද? මහා මොකෙද්ද මන්දා? පංගරෙක් වගේ. එහෙම කට්ටිය අපිට හම්බෙලා තියෙනව නේද? මම මේ පෞසිද්ධ වෙන්න එපා මෙහෙම කිව්වට මේ කාරණේ පැහැදිලි කරන්න. මහා නෝන්ජලේ. එහෙම කෙනෙක් කියලා ඉපදිලා තියෙන්නේ බුදුහාමුදුරු පැහැදිලි කළා පෙර භවයන් වල මොන වගේ පව් කරපු අයටද? ඊර්ෂ්‍යා කරපු අයට. සමහරව ඉන්නව නේද? ඒ ළමයා විභාගේ පාස් වෙලාද? බෝරු. එහෙම කියනවලු. එයා වහලේ ගහලාද? වෙන්න බෑ. එහෙනම් කුඩුවත් විකුණනවත් දන්නේ නැහැ. බලන්නකො ලංකාවේ දිනු වෙච්ච හැම මිනිහෙකුටම කියනවා අපරාධකාරයෙක් වෙන්න ඇති කියලා. අපරාධකාරයොත් ලංකාවේ ඉන්නවා. ඒ දිනු වෙච්ච හැම මිනිහෙම අපරාධකාරයෙක් වෙන්න බෑනේ. එතකොට වාහනේ හැප්පිලාද? අනිවාර්යෙන් මං හිතුවා ඕක කරගනී කියලා. මේ එයාට ලොතරැයියක් ඇදිලාද? බෝරු. වෙන්න බෑ. ඒක නම් කීටවත් වෙන්න බෑ. ඒ ගෙදර දෝණි කොල්ලෙක් එක පැනලා ගිහිල්ලාලුද? අනිවාර්යෙන් මං හිතුවා යයිම කියලා. කතා දෙකක් නෑ. ආච්චිගේ සල්ලිත් අර යන්නේ නැත්තේ. බලන්නකෝ වැරදුනහම අලුත් කෑලි එකතු කරනවා. එහෙම නේද? හරි ගියාම තිබ්බ කෑලි කපලා දානවා. ඒක සාමාන්‍ය මනෝභාවයක්. අම්මා නංගි වඩා ගන්නකොට අක්කා තරහයි. අම්මා මල්ලිගේ මූණේ බිනකොට අයියා තරහයි. අම්මා ළිඳ ළඟට යනවා ආපහු වෙනකොට නංගි අඬනවා. මොකක් වෙලාද දන්නේ නැහැ. අම්මා දවසක් හොරෙන් බලන් හිටියා. අම්මා ළිඳට යනකන් ඉඳලා අනිනවා එයාට ලොකු ළමයා ටොක්කා. ඒ දන්නවද? ඉස්සර මාවනේ වඩා ගත්තේ දැන් මෙයාව වඩා ගන්න. ඕකත් ඊර්ෂ්‍යාව තමයි. පන්තියේ පළවෙනියට උණ හැදුනම දෙවෙනියට සතුටුයිලු. ඒකත් ඊර්ෂ්‍යාව තමයි. කොමුණක් දරුවනේ. අනිත් අය දියුණු වෙනකොට අනිත් අයට හරියනකොට මූණ හපුටු කරගත්ත මිනිස්සුන්ට මලට පස්සේ අපාය යන්න සිද්ධ වෙනවාමයි. මොකක් හරි පිනකින් බේරලා මෙහෙ ආවොත් මහා මොකෙද්ද මන්දා? කීවේ ප්‍රශ්නේ දාන්දුනේ දරුවනේ කීවෙන එකද? යන යන තන සමහරුන්ට බුහුමන් ලැබුණා පිළිගන්නට ලදරු පැටව් පවා පැමිණුණා. එහෙම වෙන්න හේතු කිමද කියා නොදැනුණා. ලොවුතුරු මුව මතින් මෙහෙම තහම් ගිලිහුණා. අනුන් සතුටු වෙන වෙලාව තමන්ගේ වගේ තව කෙනෙකුන් දිනුවා කියලා තුටු කඳුළු නැගේ. මරණින් මතු උන් යනවා දිවිය සැප මගේ. මෙහි ආවොත් ඔහු දුටුවම දෙවියෝ යයි හැඟේ. යන යන තැන බුහුමන් ලබන්න මහේශාක්‍ය වන්නට හේතුවයි තථාගතයන් වහන්සේ පැහැදිලි කළේ. තව කෙනෙක්ගේ දියුණුව දැකලා සතුටු වෙන්න පුළුවන් නම්
තව කෙනෙක් දිහා දැකලා සතුටු වෙන්න පුළුවන් නම් යම් දියුණුවක් දැකලා ඔහුට සුබ පතන්න පුළුවන් නම් එහෙම අයට තමයි මේ වාසනාව ලැබෙන්නේ. ඒ නිසා තව කෙනෙක්ගේ දියුණුව දැකලා ගරහන අවමන් කරන කෙනෙකුට සසර පුරා දුකමයි පින්වතුනි උරුම වෙන්නේ. ඒ නිසා ආදරණීය දුවල පුතාලට මේ කාරණාවෙන් පැහැදිලි කරන්නේ ඔබට ගරු බුහුමන් ලැබෙන්නට ඕන නම් ප්‍රශංසා ලැබෙන්නට ඕන නම් කාගෙත් ගෞරවය ලබන්නට ඕන නම් අන් සියලු දෙනාට ඔබ ගෞරව කළ යුතුයි. ප්‍රිය වදනින් කතා කළ යුතුයි. සිත සතුටු වෙන විදිහට කතා බස් කළ යුතුයි, සැලකිය යුතුයි. එහෙම කළොත් තමයි අපිටත් යම් තැනකදී ගරු බුහුමන් උරුම වෙන්නේ, සැලකිලි ලැබෙන්නේ, සත්කාර ලැබෙන්නේ. අපි තව කෙනෙකුට දක්වන ගෞරවය, ආදරය, සෙනෙහස තමයි පුතේ දවසක අපිට සමාජිනුත් ලැබෙන්නේ. එනිසා ඔබ යම් ජීවිතයේ තැනකට පැමිණුණාට පස්සේ අපි හැමදෙනාම නිහතමානීත්වයෙන් යුක්තව අන් හැම කෙනෙකුටම ගෞරව කරන්නට ඕන. අපේ හාමුදුරුවනේ සුබ තරුණයාට හිතේ ඇතිවෙච්ච මේ ළඟ ප්‍රශ්නය පිළිබඳව බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා. මේ අහන්නේ අපි හැමෝටම ගොඩක් වටින ප්‍රශ්නයක්. අපි බලමු සුබ මානවකයාගේ මීළඟ ප්‍රශ්නය මොකක්ද කියලා. ඇතමෙක් ඇයිද දුප්පත් වී උපදින්නේ හේතුව කිමද හිමි සඳුනේ නොම දන්නේ කෙරුවත් කුඹුර ඒ කන්නෙම ලෙඩ වෙන්නේ ලෝතුරු මුනිදු මෙහෙමයි පැන විසඳන්නේ පැවිදි උතුමන් කෙනෙකු දුටු විට දානමානද නොදෙනවා ඒවා දෙන කෙනෙකුන් දුටුව විට ඕවා බොරු වැඩ පවසනවා ළඟට අසරණ කෙනෙක් ආවම එල්ලව ගන්නට බනිනවා මෙහෙම උදවිය මරණයෙන් පසු අපා දුකකට වැටෙනවා අපායට නොගින් මනුලොවට ඇවිදින් කුසල් නැති නිසාවෙන් විය උන්මහා දිලින්දන් සමහරු ගමන් බිමන් යද්දී අසරණ අය මගතොටේදී හමු වෙනවා. මහත්තයා පර්ස් එක අරගෙන රුපියල් 50ක් ගන්නකොට නෝනා කියනවා මහත්තයාට "ඔයි ඔච්චර වැඩි 20ක් දෙනවා." දැන් මේ පිනට දාණයට දෙන එක වලක්වල කරන්නේ සංසාරෙට මහා කුසලයක්. ඕන්න දිලිඳු වෙන්න එක හේතුවක්. සමහර විට මහත්තයා දන් දෙන්න කැමති නෝනා කැමති නෑ. සමහර විට නෝනා දන් දෙන්න කැමති මහත්තයා කැමති නෑ. එතකොට දන් දීම වලක්වනවා කියලා කියන්නේ සංසාරේ දුප්පත් වෙලා උපදිනවා කියන එක. පුතේ සීවලී මහරහතන් වහන්සේ ගැන ඔබ අහලා තියෙනවා. ඒ සංසාරේ කරපු පින බුදුරජාණන් වහන්සේ ගමනක් වඩිනකොට බලනවලු පිටිපස්ස ඇරිලා සීවලී හාමුදුරුව වඩිනවද කියලා. ඇයි? උන්වහන්සේ යන තැන කවදාවත් දානි හැන්දක්වත් වැරදුනේ නැහැ. මොකක්ද කරපු පින? සංසාරේදී පාර දිගේ ඇවිදගෙන යද්දී මගදී හම්බ වෙච්ච තිරිසන් සතෙකුට
විඩාබර දරාගත නොහැකිව කුසගින්දරෙන් විලිරුදා වැති බැල්ලියෙකුට දෙන්න දෙයක් නැති නිසා තමන් කෑම කාලා ඉඳපු නිසාවෙන් ඇඟිලි දෙක උගුරට දාලා වමාරලා වමන ටික කණ්ඩ දුන්නු පින පුතේ සංසාරේ එහෙම ලැබුණේ. පින් කරගන්න සල්ලි ඕනේ නැහැ. තිරිසන් සතෙකුට එක කෑම වේලක් දුන්නොත් ආත්ම 100ක් දෙව් මිනිස් සැප සම්පත් ලැබෙනවා. බල්ලෙකුට කෑම ටිකක් දුන්නොත්. දුස්සීල මිනිස්සෙක් පංච දුස්චරිතයම කරන මිනිස්සෙකුට එක කෑම වේලක් දුන්නොත් ආත්ම 1000ක් දෙව් මිනිස් සැප සම්පත් ලැබෙනවා. පින්වතුනි මහා සංඝයාට දන් දුන්නොත් කප්පානි සතසහස්සානි කල්ප 10000ක් ගෙවිලවත් ඒ පින ඉවර වෙන්නේ දන් දීමේ ආනිසංස. එහෙම දන් දීමට උදව් කරන අයට සසර පින කුසලයේ ලැබෙනවා වගේම ඒ වලක්වපුවාම තමයි අපේ හාමුදුරුවෝ මතක් කළා වගේ දිලින්දම් වෙලා උපදින්නේ. පුතේ මේ තප්පරේ මේ බණ කියන මොහොතේ ලෝකේ කෝටි ගාණක් මිනිස්සු ඉන්නවා වේලක් කන්නවත් කුසගින්දර නිවා ගන්න එක බත් පිටක් නැති අය. අඳින්න ඇඳුමක් මේ විලිවහ ගන්න ඇඳුමක් නැතිව දුක් විඳින අය. ඒ අතින් සංසාරේ අපි කොච්චර පින් කළාද අපේ හාමුදුරුවනේ. ඒ උනාට හිමි සඳුනේ මම කියන්නේ සුභහනික සමහරු මහ ධනවත්නේ රහස කොහෙද නෑ දන්නේ මුනිඳු මෙහෙම පහදන්නේ සිල්වත් නොතුමන්ට තියු පාසගින් පුදලා නැති බැරි ආයට මහදන්සල් පවත්වලා මරණින් පස්සේ යයි දෙව්ලොව සැපත බලා මෙහි ආවොතින් ඇතේ සම්පත් උතුරවලා. මහණෙනි දීමේ ආනිසංස මන්තරන් දන්නවනම් එක මිනිහෙක්වත් සතෙකුටවත් නොදී එක වේලක්වත් කන එකක් නෑ. බුදුහාමුදුරුවෝ වදාළේ ඉස්සර අපේ මිනිස්සු කුඹුරු වැඩ කරත් සත්තුන්ට වෙනම ලියද්දක් වෙන් කරලා තිබුණා. ගස්වල ඉස්සෙල්ලාම හැදෙන ගෙඩි ටික බුද්ධ පූජාවට අහල පහල මිනිස්සුන්ට බෙදලා දුන්නා. කුඹුරු වල තිබ්බා කියනවා කුරුළු පාළුව කියලා එකක්. ගෙවල් වල බත් වෙනකොට හදිසියේ කවුරු හරි ආවොත් දෙන්න කියලා ටිකක් වැඩියෙන් බත් වෙනවා. ගෙවල් වල ආගන්තුකයන් සඳහා නිතර සූදානම්. දැන් හදිසියේ ගෙදර කෙනෙක් ආවොත් එක්කෙනෙක් බඩගින්නේ ඉන්න වෙනවා. හාමුදුරුවෝ කියයි අනුන්ට දෙන්න තියා අපිටවත් නැතුව ඉන්න කාලයක්. ඒක ලෝකෙට බලපාන ප්‍රශ්නයක් නේ. ඒක කර්මානුරූප සිද්ධියක් නෙවෙයි. ඒක ගති සම්පatti, උපදි සම්පatti අපි අහලා තියෙනවානේ මේ ජීවත් වෙන ප්‍රදේශේ. ඒක කර්මයට බාර දෙන්න බෑ. එතකොට හිතන්නකෝ කාල සම්පatti, කාල විපatti කියලා තියෙනවා. දැන් මේ කාල විපතක්නේ. ඒක කර්මයට අදාළ නැහැ. එතකොට ළමයින්ට අපි කියලා දෙන්න ඕනේ දවසකට මොනවා හරි සතෙකුට හරි දෙන්න කියලා. දවසකට මොනවා හරි සතෙකුට හරි දෙන්න කියලා. මේ හිතන්නකෝ හාමුදුරුවෝ වදාලානේ කන්නවත් නැති මිනිස්සු ඉන්නවයි කියලා. මම මෙහෙම කිව්වොත් Tamanට තියෙන වාහන ගණන් කරගන්න බැරි මිනිස්සු ඉන්නව නේද? අදටත් ලෝකේ. ලංකාවෙත් ඉන්නවා. හිතන්නකෝ දවල් කෑමට සිංගප්පූරුවට ගිහලා ආය ලංකාවට එන මිනිස්සු ඉන්නව නේද? හිතන්නකෝ ඒක කෙනෙක් ලැබීමේ හැටි සංසාරේ දුන්නු හැටි තමයි සිද්ධාර්ථ කුමාරයා ගෙදර හිටියත් රම්මිසු ලැබුණා. මහාන වුණත් ඊටත් වැඩි ලොකු මහා වෙහෙර විහාර ලැබුණේ සංසාරේ ඇස් ඉස් මස්ලේ ජීවිත පවා දන් දුන්නු මහා පාරමිතා බලයට. අපිටත් පණවිඩයක් තියෙනවා.
මේ දැන් සමහර මිනිස්සු කියනවා දෙන්න කොහොද ඉතින් අපිට පුළුවන් නම් අපිට කීයක් හරි දීලා යන්න කියන්නේ. නැති හින්දා තමයි දෙන්න කියන්නේ. දීලා නැති හින්දා තමයි නැත්තේ. ඒකයි යාචකයෙක් ගෙදරට එනවා කියන්නේ දෙවියෙක් එනවා කියන එක තමයි. මොකද එයා එන්නේ අපේ මොනවා හරි ගෙනියන්න වගේ කියලා අපිට හිතුණට ඇත්තටම එයා එන්නේ අපිට මොනවා හරි දීලා යන්න. හිතුන්නේ නැහැ නේද කවදාවත් ඒක. මට නම් එහෙම හිතෙනවා වෙලාවකට දැන් මං ඊයේ පොළොන්නරු වැඩියනේ හාඳුරනේ. උදේ පාන්දර මං වැඩිය කියලා ආරංචිට 4-5 දෙනෙක් කියනවා. සමහර ඒවාට අපිට මූණ දී ගන්න බෑ. මේ බෙහෙත් ටික අරන් දෙන්න කියනවා. ගෙදර ලයිට් ගන්න සල්ලි නැහැ කියනවා. මේ වහලේ උණු ටික දාගන්න විදියක් නැහැ කියනවා. නොයෙකුත් ප්‍රශ්න ඕගොල්ලන්ට නම් හිතේ උදේ පාන්දරනම මුස්පේන්තුකම ඉල්ලගෙන යන්න කියලා. ඒ වුණාට මට නම් හිතුණා ඒක මා ලැබු භාග්‍යයක් කියලා. මොකද මට පින් කරගන්න ඒගොල්ලෝ කරන උදව්ව. ඒක නිසා පින්වත්නි මතක තියාගන්න. අර මේ දවස්වල විජිත හාමුදුරුවෝ අර හයිවේ එක ළඟ ඉන්නවනේ අර ඉල්ල ගන්න කට්ටිය. ඒගොල්ලෝ බොරු කට්ටියද ඇත්ත කට්ටියද දන්නේ නැහැ. අපි හිතමු ඇත්ත කට්ටිය. බොරු කට්ටිය වුණොත් ඒගොල්ලන්ටනේ පව්. ඇත්ත කට්ටිය වුණොත් අපිටනේ පින්. මම දැක්ක කවුරු හරි පත්තරයකට දාලා තියෙනවා ඒ වගේ ප්‍රධාන මාර්ගවල යාචකයෝ තියන්න එපා අයින් කරන්න කියලා. මම නම් කියන්නේ එහෙම අයින් කරන්න එපා කියලා. ඇයි දන්නවද? එතකොට අපි හදිස්සි යන ගමන් කොහොමද දානයක් දීගන්නේ? ඒගොල්ලෝ අපිට දානයක් දෙන්න උදව් කරන අය. දැන් නම් සුභාන්නේ කීයද දන්නේ නැහැ නේද පුතා? දැන් අහන්නේ? හොඳ ළමයිනේ. කාවී බන කියනවාපේ මොහොතක ඉඳලා සමහර දෙනා ඇත සුවනින්දට වැටිලා එහෙනම් පින්වතුනියේ ගැන පොඩියක් සිතලා අවදි කරමු සාදු කියලා හඬ නගලා දුන්නත් සාදු නද මදීවද හඬ එන්නේ බඩගිනි එහෙම දැනිලද පොඩි අය ඉන්නේ නැවතත් ඇරයුමයි පින්වත ගෙන එන්නේ සාදු කියමු තව දරුවන් නිදියන්නේ ඇස්කං නාස එක විදිහට තිබුණාට සමහරු දුක් විඳී කුලවත් නැති කමට කවුරුත් පහත් කුලවල මතුපදින්ට හේතුව කිමද හිමි සඳුනේ පහදන්ට පිදිය යුතු අයට ආසන නොම දුන්නේ මගදිය යුතු අයට නැහැ නොවැ ඉඩ දෙන්නේ වැඳගත යුතු අයට නෑ පිදුමන් දෙන්නේ මරණින් පස්සේ නිරයට ගොස් විඳවන්නේ අපේ හාමුදුරුවනේ මේ අහන ප්‍රශ්නෙත් ඊටාම වැදගත්. මොකද පිදී යුතු අයට ගෞරව නොකරන සුදුසු අයට සුදුසු ආසන නොදෙන ඒ වගේම පිදී යුතු අයට වන්දනාමාන නොකරන අයට මරණින් පස්සේ
නරකයේ ගොස් උපදින බව පැහැදිලි කරනවා. මිහියාවොත් අඩු කුලවල උපදී යන යන තැන ඒ හින්දම පරදී අඩු කුලවල ඉපදෙන හැටියෝමයි ලෝතුරු සමිඳුන් සුබහට පහදයි. පිදිය යුතු වයට නිසි ආයුරින් පුදලා මගදිය යුතු අයට මාවත ඉඩ දීලා මියදී දිවිය ලෝකෙට ගොස් නිපදීලා ආවොත් මෙහෙට කුලවත් බව උරුම වෙලා. දැන් පින්වත්නි අඩු කුල කතාව දැන් දියුණු සමාජයේ බුද්ධිමත් මිනිස්සුන්ගෙන් ටික ටික ඈත් වෙගෙන යනවා. ඉස්සර හරියට තිබුණා. ඉන්දියාවේ මේක ලොකුවටම තිබ්බා. පහත් කුලයක කෙනෙක් දෙන වතුර ටිකක්වත් බොන්නේ නැහැ. එතකොට පහත් කුලයක කෙනෙක් පාරේ යද්දි ඉහළ කුලයක කෙනෙක් ආවොත් එයා කානුවට බහින්න ඕන. රාජ්‍යමාලා හැම අපිට හම්බ වෙන්නේ ඒ වගේ කතන්දරවල. බුදුරජාණන් වහන්සේ තමයි පැහැදිලි කළේ නජච්ඡා වසලෝ හෝති නජච්ඡා හෝති බ්‍රාහ්මනෝ. මේ උපතින් මිනිහෙක් උසස්වත් පහත්වයි වෙන්නේ නැහැ. වැඩවලින් තමයි උස් පහත් වෙන්නේ කියලා. ඒක එහෙම බුදුන් වදාළත් අපේ රටේ ලෝකේ අදත් පින්වතුනි සමහර ගෝත්‍රික සමාජවල ඔය කුල ભેදේ බොහොම තදින් තියෙනවා. අදත් ලෝකේ තදින් තියෙන කුල ભેද තදින් තියෙන රාජ්‍යයන් තියෙනවා. බුදුහාමුදුරුවෝ අදාලා සුබහනවනේ ඇයි ස්වාමීනි සමහරු අඩු කුලවල ඉපදින්නේ කියලා. සුබට බුදුහාමුදුරුවෝ පැහැදිලි කළා මොකද්ද? ගරු කරන්න ඕන අයට ගෞරව කළේ නැහැ. වඳින්න ඕන කෙනාට වැන්දේ නැහැ. ඉස්සර තමයි අත්තම්මා එනකොට නියර දිගේ ළමයි බහිනවා මඩට. මට මතක කුඹුරු දින ප්‍රදේශවල අත්දැකීම්නේ. සීයා එනකොට නියර දිගේ පුතා බහිනවා මඩට. ඉඩ දෙන්න ඕනේ හින්දා. ඒකට දැන් කෙල්ල එනකොට නියර දිගේ අත්තම්ම බහිනවා මඩට. ඇයි? එන වේගයට වැදුනොත් එහෙම කිරියම්ම කොහොමත් වැටෙනවා. බලන්න අපි කොච්චර hina වුණත් කොච්චර අවාසනාවන්තද කියලා. පාරේ ඉඩ දෙන්න ඕනේ වැඩි හිටියට. බස් එකේ ආසනේ දෙන්න ඕන ගුරුවරයාට වැඩි හිටියට. අද බලන්න ඒක කොච්චර දුරස් වෙලා ගිහිල්ලාද කියලා. දෝනිලා පුතාලා අම්මා හිරමනේ ඉඳගෙන බත් කනවා. දෝනි පුටුවේ ඉඳගෙන බත් කනවා. අම්මා අප්පච්චි පුංචි පුටුවක ඉඳගෙන පොතක් බලනවා. දෝනි ලොකු පුටුවක ඉඳගෙන පොතක් බලනවා. ඊට වඩා හොඳයි අප්පච්චිගේ ඔළුව උඩ ඉඳගත්තනම් කියලා කියන්න හිතෙනවා. ඒකයි මේ ගෞරව කරන්න ඕන කෙනාට ගෞරව කරන්න කියලා කිව්වේ. වඳින්න ඕන කෙනාට වැඳිය යුතු කෙනාට වඳින්න කියලා කිව්වේ. පින්වත්නි ඔය හාමුදුරුවන්ට ගුරුවරුන්ට වැඩිහිටියන්ට අම්මා තාත්තට වඳිනව නේද? ඒ වඳින වාරයක් ගානේ අපේ සිත්වල නැති වෙන්නේ මාන්නයයි. ඒකත් නිර්වාණයටත් අදාළ කාරණාවක්මයි. එතකොට දැන් නම් සුබහන වැත්තේ කීයද පුතා? විජිත හාමුදුරනේ 12 කියනවා. ඒක තමයි. බලන්නකෝ හාමුදුරනේ ගණන් ටික ටික වර්ධින පාටයි. අපි බලමු ඇත්තටම මොකද්ද ප්‍රශ්නේ කියලා. ඇයි සමහරු හරිම මෝඩ කරන්නේ මහ ලොකු ගොන් වැඩ මට නොපෙනෙන මොහඳුර වැඩ ගන්න මටත් දෙනු මැන ඉඩ. අනේ කුසලය කුමක් දැයි නෑ මෙහෙම උදවිය සොයා යන්නේ බණක් ඇහුනම බැන බැනලු මේ පිරිස ඒගෙට වෙලා ඉන්නේ. එහෙම උදවිය මරණයෙන් මතු
අපායට ගොස් කඳුළු බොන්නේ ඇවිත් මනුලොව මහා මෝඩව තමයි ඉපදී දුක් විඳින්නේ සමහරු මහා ප්‍රඥාවන්තව ඉන්නේ මොන පිනකටද හිමියනි නෑ තව දන්නේ ධර්මය අහන්නට නිරතුරුවම යන්නේ නොගියොත් එහෙට මිහිවිත් නැනවත් වෙන්නේ පුතේ මේ අන්තිම ප්‍රශ්නේ ගැනයි ඔබට කිව්වේ මං හිතන්නේ ගාන වැරදුනා මහා ප්‍රඥාවන්තව යම් කෙනෙක් උපදින්නට හේතු කුමක්ද කියලා සුබමානවකයා බුදුහාමුදුරුවන්ගෙන් අහනවා එහාපු වෙලාවේ තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා සුබමානවකයාට ධර්මයට නිග්‍රහ කිරීම ධර්ම ශ්‍රවණය නොකිරීම තුලින් කෙනෙක් අනුමනියන් බවට පත් වෙන බවත් කෙනෙක් ප්‍රඥාවන්ත වීමට නම් ධර්ම ශ්‍රවණයත් ධර්ම පුස්තක ලියවීමත් ධර්මයට නිග්‍රහ නොකිරීමත් කියන උතුම් කාරණාවන් වලින් යුක්ත විය යුතු බව මේ කරුණු පහදලා එදා සුබමානවකයාට කර්මය සහ කර්ම විපාකයේ පිළිබඳව කරුණු 14ක් තථාගතයන් වහන්සේ මහා කරුණාවෙන් යුක්තව පහදා දුන්න අපේ හාමුදුරුවනේ මට හිතුණ විජිත හාමුදුරනේ මේ දරුවන්ට ගන්න පැටලිච්ච තැන පෙන්වන්න 11 වෙනි ප්‍රශ්නේ කියලා 12 වෙනි ප්‍රශ්නේ අහන්න නැතුව අපි 13ට ගියේ අර අඩු කුලවල උපදින්නේ ඇයි කියලා ඇහුවනේ 12 වෙනි ප්‍රශ්නේ 11 වෙනි ප්‍රශ්නේ 12 වෙනි ප්‍රශ්නේ තමයි ඒකේ අනිත් පැත්ත ඇයි වැඩි කුලවල උපදින්නේ ඒක කවියෙන් කිව්වේ නැති වුණාට හිතා ගන්න ඕන එක මොකද මේ බණ හමාර වෙන්න කිට්ටු වෙලාවනේ එතකොට 13 වෙනි ප්‍රශ්නේ තමයි ඇයි මිනිස්සු මෝඩ වෙලා උපදින්නේ ඒ ගමම්ම අපි 14 වෙනි ප්‍රශ්නේ කියලා දුන්නා ඇයි මිනිස්සු ප්‍රඥාවන්ත වෙලා උපදින්නේ දැන් 14 හරිනේ ඇත්තමයි මේ 9යි 10 ඔරලෝසුවේ කටුව දුවයි හිමියනි දෙසුම පැය දෙකකට ටිකක් අඩුයි දැන්නම් මෙතන ගත කළ කාලයත් මදැයි සමුගෙන ගියොත් අප දෙනමම හොඳද සැකයි එලෙසට අද ඔබට දේශනා කරපු චුල්ලකම්ම විභංග සූත්‍ර දේශනාව අපි නිමාවට පත් කරනවා මේ දහම් දේශනාව ඇසූ ඔබගේ සිත් ජීවිත අවබෝධය ලබන්නට වටින දහම් කරුණු රාශියකින් ඔබේ දිවි මඟ පුරවගත්තා අවසාන වශයෙන් මේ සිද්ධ කරගත්තු උතුම් වූ පුණ්‍ය බලය ලෝකයේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට මේ උතුම් පුණ්‍ය බලය පුණ්‍යානුමෝදනාවක්ම වේවා මේ මහා පින්කම සිද්ධ කරන්නට අපේ හාමුදුරුවන්ට සතරවරන් දෙවියන්ගේ ආශිර්වාදය ලැබුණා මේ පළාත් භාරව වැඩ සිටින සත්පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබුණා මේ සියලු දෙවියෝ ආරක්ෂා කරමින් අද මේ පුණ්‍යවන්ත භූමිය ඊටාම සුන්දර පරිසරයක් ලබා දෙමින් වටපිටාව එවැගේම සෝබාදහම මේ හැමදේම ආශිර්වාද කළා අපේ හාමුදුරුවනේ
ඔබ වහන්සේ මේ පිම්බිමත් දෙවියෝ ආරක්ෂා කරත්වා. දෙවියන්ගේ රැකවරණය පිහිට ඔබ සියලු දෙනාටම ලැබේවා. එවැගේම පින් ඇති ඔය ඇත්තු හැම දෙනාගේම ජීවිත දෙවියෝ ආරක්ෂා කරත්වා. සිද්ධ කරන රැකී ආරක්ෂා ව්‍යාපාර දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව සිද්ධ කරගන්න දෙවියෝ ඔබට පින් ආශිර්වාද කරත්වා. දෙවියෝ ප්‍රාර්ථනා කරන බෝධියකින් අමා නිවනින් සැනසේවායි අපි ප්‍රාර්ථනා කරමු. ලෝපාලන සියලුම දෙවියන්ටයි මේ පින් අරගෙන පින් වැඩි වෙන්ටයි බණ ඇසු හැම සත සුරැකි රකින්ටයි දෙවිවරෝ අමනිවනින් සැනසෙන්ටයි දෙවිවරු අමනිවනින් සැනසෙන්ටයි. ඇසෝ කවිබන නිතර සිහිවී ඔබේ ජීවිත සුවඳ වේවා. දෙසූ පරිදිම පාප සිතිවිලි කිසිම කෙනෙකුට ඇති නොවේවා. සසර යහපත උදාවන මහා පින් කුසල් නුඹ ළඟ තියේවා. නිවන් පුරයට ඇතුළු වන්නට නිවන් දොරටුව විවර වේවා. පින්වත්නි, අද මේ මහානීය පින්කම ප්‍රධාන දායකත්වය ලබාගත් පින්වත් ප්‍රියංගනී උපාසිකාව, පින්වත් මාලනී උපාසිකාව සමග පින්වත් ජයන්ති උපාසිකාව මේ මව්වරුන් විසින් ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම මේ ගෝර වූ කටක වූ සංසාරයෙන් එතෙර වන පිණිස ලොව ඇති එකම විකල්පය අවබෝධයේ පිණිසම මේ ධර්ම දාණය හේතු වේවා, වාසනාව වේවා. ඒ සඳහා අවසි කල්යාණ මිත්‍රයන්, කල්යාණ ධර්මයන් ඇසුරට ලැබේවා කියා. ඒ වගේම විහාරස්ථානයේ වැඩ සිට අපවත් වී වදාළ අපගේ ගුරු දේවෝත්තම පූජනීය හෝකන්දර නන්දරත්නාභිදාන ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළුව විහාර ගණයේ අපවත් වී වදාළ අප පැවිදි කළ උඩුවේ ශ්‍රී සෝභිත ලොකු ස්වාමීන් වහන්සේ, ඒ වගේම අපවත් වී වදාළ හංගලිපොළ සුමංගල ලොකු ස්වාමීන් වහන්සේ, අපගේ ආදි ගුරු දේවෝත්තම බෝමිරිය සුමනතිස්ස ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළුව සියලු ස්වාමීන් වහන්සේලා මේ පින් අනුමෝදන්ව දුකින් මිදෙත්වා, නිවන් සොයත්වා කියා. එසේම ප්‍රාර්ථනා කරනවා විහාරස්ථානයේ වැඩ සිටින අප ඇතුළු කොට සියලු ස්වාමීන් වහන්සේලා, පූජනීය අපේ කැබිලිපොළ පඬිත් හාමුදුරුවෝ, අපේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය විහාරගම සිරිමල පොඩි හාමුදුරුවෝ, ඒ වගේම අපේ සිරි සුමන පොඩි හාමුදුරුවෝ මැදිරිගිරිය, ඒ වගේම සීඹලාගොඩ සිරි සමිත පොඩි හාමුදුරුවෝ වගේම රත්මල්ලයායේ සිරි නිමල පොඩි හාමුදුරුවොත්, උඩුගම්පොළ සිරි රතන පොඩි හාමුදුරුවොත් අපේ සියලු ස්වාමීන් වහන්සේලා නිදුක් වේවා, නිරෝගී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ මොන කටයුතු අපි කළත් මේ පොඩි හාමුදුරුවන්ගේ ශක්තියත් හරිය වැදගත්. හරියට වැඩ මන් දවල් මේ දවස් ටිකේම මහන්සි ආන්දරනේ. අපි පාන්දර 3යි අද මෙහෙට වඩිනකොට ඊ දවසේම පැය 2-3 ධර්ම දේශනා තිබුණා. ඉඳලා පොළොන්නරු වඩිනකොට ඒගොල්ලෝ දවසේම බණ දාගන්න. ඉතින් එහෙම වෙද්දි එච්චර වෙහෙස කර දවසක අද අපිට විවේක ගන්න පැයක් දෙකක් ඕනේ වුණා.
මං අවදි වෙලා බලනකොට පොඩි හාමුදුරුවෝ වැඩ ඔක්කොම කරලා තිබ්බා. අපි ආවාස පැත්තෙන් වෙන්න ඕන වැඩ ටික. ඉතින් අපේ පොඩි ස්වාමීන් වහන්සේලාට අපි ආශිර්වාද කරමු. මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ඔබට අනුශාසනා කරන්න අවැසි ධර්මඥානයෙන් පරිපූර්ණ වනු පිණිස උන්වහන්සේලාට රත්නත්‍රයේ ආශිර්වාද ලැබේවා. ඒ වගේම ප්‍රාර්ථනා කරනවා දායකත්වයේ විසින් දැනට කරගෙන යනු ලබන මේ වස්සාන පින්කම් මාලාව කිසිදු බාධාවකින් තොරව සිදු කරගෙන යාමට තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා කියා. වසර 5කට පෙර මිය ගිය ටී රොබෝසින්යෝ මහතා ඇතුළු දෙපාර්ශ්වයේ මිය ගිය සියලු දෙමාපියන්ට පින් සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වසාන පින්කමට උදව්පකාර කරන සහභාගී වන සියලු දෙනාට සෙත් වේවා කියලා. ඒ වගේම මේ උතුම් පුණ්‍ය කටයුත්ත පසුපස යෝධ ශක්තියින්ව සිටිය පින්තුම් බොහොමයි. ඊටම හදිසියේ මුත් මේ ධර්මාසන ධර්ම මණ්ඩප පිළියෙල කරන්න කවදත් ධර්මාසන හැඩ කරන අපේ අම්මලා නෝනවරුන් කීප පළක්ම ඉන්නවා. දරුවෝ ඒ සඳහා සහාය වෙන තරුණ කණ්ඩායම් ඒ හැමෝටම අපි පින් දෙනවා. පෙදහම් පාසලේ ගුරු බවතුන් දූපුතුන් මේ රාත්‍රී කාලයේ මේ ධර්ම දාණය ලබා ගැනීමට පැමිණුණා. මේ හැම කටයුත්තකටම නන් අයුරින් සම්මාදම් වෙච්ච කැප වෙච්ච පින්තුන් හැම බණ පින්කමක්ම බණ මණ්ඩපයේ සැරසීම ඉඳලා හැම කටයුත්තක් පස්සෙම ඉන්න පුණ්‍යවන්ත මිනිස්සු මේ පින්කම හැඩ කළා. ඒ සියලු දෙනාටම අපමණ වාරයක් පින් සිද්ධ වේවා කියා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද මේ ධර්ම දානමය පින්කමට සමගාමීව දහම් පුස්තක පූජාවක් අපේ චාන්දනී ගුරුගේ මාතාව විසින් සිද්ධ කරනවා. ප්‍රසාද් නිලන්ත පුතණුවන් වගේම චතුරි සසිකලා දියණිය සමග ඒ උතුම් වූ දහම් පුස්තකාලයක් නිතර සිල් සමාදන් වන උපාසක උපාසිකාවන්ට දහම් පොතපත කියවන්න දරුවන්ට දහම් පොතපත කියවන්න අවැසි තැනක් පිළියෙල කරනවා. දැනට එහා පැත්තේ පුස්තකාලය හැදෙන තුරු ඒ වෙනුවෙන් ඒ ශක්තියක් වෙච්ච ඒ පින්වතුන්ටත් උතුම් ධර්ම අවබෝධය වේවා. මළගිය ඇත්තන්ට පින් සිද්ධ වේවා. ඒ වගේම මේ ධර්ම දාණය දැකලා සාදුකාර දෙන ඔබටත් ප්‍රඥාව පහළ වේවා කියා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ උත්තුංග පින්කමේ අග්‍රගණ්‍ය ඵල ඔබට මම හැමදාම කියනවා ඇති ධර්ම දේශනාවේ වැඩිම ඵල ලැබෙන්නේ දේශකයන් වහන්සේලාට. අපේ මස්සන විජිත හාමුදුරුවෝ මම ඔබට මතක් කළා උන්වහන්සේ මට මුලින්ම මුණ ගැහිච්ච විදිය. මගෙත් එක යුගාසන කියපු හාමුදුරු කෙනෙක් වැඩ හිටිය අනුරාධපුර පැත්තේ. ඒ හාමුදුරු මට කියනවා අර මොකද්ද නමක් තියෙන මස්සන්නේද මොකද්ද කියලා ගමක් ඇහුවමයි එහෙම ගමක් ඒ හාමුදුරු දන්නවද කියලා ඇහුවා මගේ මීට අවුරුදු 10කට විතර කලින්. අද ලංකාව ලෝකෙම දන්න අපේ හාමුදුරු පෞගේ දවසක ඔබට මතක ඇති දැන් අවුරුදු 2කට විතර කලින් සියත රූප වාහිනියේ උදෑසන අපි 11ට විතර මාපිය වන්දනාව කරද්දී විජිත හාමුදුරන්ගේ මාපිය වන්දනාව හවස්වලේ තිබුණා. ඒ දවස්වල පොයේ දවසේම මාපිය වන්දනා දෙකක් විකාශය වුණා අපි දෙන්නමගේ. ඉතින් අදත් සතුටුයි උන්වහන්සේ අපට එක මණ්ඩපයකදී මේ විදියට ධර්ම දේශනා කරන්න ලැබුණු ප්‍රථම අවස්ථාව. ඉතින් අපි මේ වෙලාවේදී කිවිර බුදුමග්ග සංවිධානයේ ප්‍රධාන අනුශාසක සභාපති අපේ ස්වාමින් වහන්සේ උන්වහන්සේට ධම්දියාසපුව නිර්මාතෘවර අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේට ආශිර්වාද කරමු. බුදුන්ගේ පණිවිඩය කවියට නගමින් නේක සිත් සතන් සනසවන්නට උන්වහන්සේට සුවහසක් කාය බල චිත්ත බල ලැබේවා කියා. ඒ වගේම උන්වහන්සේ වැනි වටින බුදු පුතුන් ලෝකෙට තෑගි කළ අම්මා අප්පච්චිටත් සසුන්ගත කළ ගුරු දේවයන්ටත් මේ උතුම් පින් වලින් කොටසක් උරුම වේවා කියා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම උන්වහන්සේ සමග වැඩිය පොඩි හාමුදුරුවෝ උන්වහන්සේ පරිස්සමෙන් වැඩම කරන් ආපු රියදුරු මහත්තයා ඒ හැමෝටම අපි කෘතවේදීව පින් දෙනවා ආශිර්වාද කරනවා අප වෙනුවෙන් ඔබ කළ කැපකිරීමට. එසේ ආශිර්වාද කරමින් මේ උතුම් වූ ධර්මානුශාසනාව සමාප්තිය දකින්නට අපේ ආම්දුරනේ එක අඩුපාඩුවක් මට හිතුණා මෙතෙන්දි සම්පූර්ණ කරන්න ඕනි කියලා. හාමුදුරුවොත් මව්පිය ගුණ ගැන කියනවා මමත් මව්පිය ගුණ ගැන කියනවා.
හැබැයි මව්පිය ගුණ කවියක්වත් අද මෙතන කිව්වේ නැහැ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. එනිසා අවසාන වතාවට මේ පන්සලට ආපු පළවෙනි වතාව අපේ හාමුදුරුවොත් එක්ක යුගාසන බණකට වැඩිය පළමු වතාව ශ්‍රීනන්ද හාමුදුරුවෝ මම ගැන ගොඩක් දේවල් කිව්වා. ඉතින් උන්වහන්සේ හරි නිහතමානී කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක්. උඩඟු නැති මහණෙක්. ඉතින් ඒ ගුණයට මම හැමදාම ආදරෙයි. මට උන්වහන්සේ හමු වෙච්ච විදිහ මම දැක්කේ විදිහ උන්වහන්සේ තාම දන්නෙත් නැහැ. ඉතින් මම ගොඩක් කල් ඉඳන් මව්පිය වන්දනා වැඩසටහන් 2008 9 වගේ ඉඳන් කරනවා. අපේ හාමුදුරුවන්ගේ මව්පිය වන්දනාවක් මට ඉස්සල්ලාම පෙන්වුවේ අපේ පොඩි හාමුදුරුව කෙනෙක්. ඒක කියපු විදිය ඕනේ කොහොම හරි ඇවිත් කිව්වා. හාමුදුරුවනේ මේ තවත් එක්කෙනෙක් ඇවිදින්න මව්පිය වන්දනා කරනවා කියලා. ඉතින් කොහොම වුණත් වැඩේ හරි ලස්සනයි. හාමුදුරුවෝ මටත් වඩා හරිම ලස්සනට ඒ උතුම් වැඩසටහන මෙහෙවනවා. ඉතින් අපි අඳුනගත්තට පස්සේ දැන් සමහරු කියනවානේ කවි බණ කියන කෙනා කවි බණට කැමති නැහැ. බණ කියන කෙනා බණට කැමති නැහැ කියලා මිනිස්සු අතරත් එහෙම එක එක කතා තියෙනවා. අපි අතර එහෙම දේවල් නැහැ. සහෝදරයෝ වගේ මේ ගමන ඉස්සරහට සාසනයට මෙහෙවරක් කරන්න අපි හැමෝම වෙර දරන්න. ඉතින් අම්මයි තාත්තයි කියන්නේ කොච්චර වටින දෙන්නෙක්ද කියලා අපේ හාමුදුරුවෝ ඕන තරම් බණ ඔබට කියලා ඇති. ඒ නිසා අත් දෙක එකතු කරලා වැඳගෙන අම්මටයි තාත්තටයි කවි දෙකක් කියලා අපි දේශනාව අවසන් කරමු. මම එකයි ඔබ වහන්සේ එකයි. මොකද මේ හාමුදුරුවෝ බණට අද එන්න කියලා කතා කළාට පස්සේ ඊයේ තමයි බණ කියන්නේ මොකක්ද කියලා මට කිව්වේ. එතකොට එන ගමන් තමයි කවි ටික බෙදාගත්තේ. ඔබ වහන්සේ මේක කියන්න මම මේක කියන්නම් කියලා. මම මෙතෙන්ට එනකන් ගිනිපත්තු වෙවි යාවි මොකක් වෙයිද දන්නේ නැහැ කියලා. කොහොම හෝ වේවා හරිම ලස්සනට වැඩසටහන කෙරුණා. දස මාසයක් කුස තුල මා දරෝ අම්මා රතුලේ සොදෝ කිරි කරලා පෙව්වා මගේ අම්මා. හරි මාවත මෙයි කියා පෙන්නෝ මගේ අම්මා මෙතේ බුදුන්ටත් කාලියෙන් නිවන් ලබනෝ අම්මා. බඩගිනි දැනෙන විට අම්මේ කියවෙන්නේ නිදිමත ආවාම අම්මව සිහිවෙන්නේ. බය හිතෙනකොට මව් තුරුලේ ගුලි වෙන්නේ. සිහිකර සුවඳ මව් නමටයි පිං දෙන්නේ. දහඩිය කැට පොළොවෙහිලා දුක් විඳි මගේ පියා.
වැඩ කරලා මොදල් සෙව්ව පියා ඉල්ලන හැම දෙගෙන විත් දුන්නේත් මගේ පියා මෙතේ බුදුන්ටත් කාලියෙන් නිවන් ලබනෝ පියා දරුපෙම නිසා ජීවිත බර වැඩි වෙච්චි අප ගැන සොයන්නට ගොස් සිත වෙහෙසෙච්චි යායුතු ගමන පහදාදී වැහැරෙච්චි මෙපිනෙන් නිවේවා හැදු වැඩු අප පච්චි පින්වත්තුනි ඔක්තෝබර් මාසේ 9 වෙනිදා පොය දවසේ රුධිර දානමය පින්කමක් පැවැත්වෙනවා දම්දී අසපුවේ තරුණ දුවල පුතාලට සංසාරේ කරගන්න ලැබෙන මහා පින්කමක් සමුදුර පරයන්ඩ රුහිරේ දන් දීපු මගේ බෝසතාණන් වහන්සේ බුද්ධත්වයේ පිණිස තම රුධිරය දන් දුන්නු තරම් නිමක් නැහැ. ඔබට පුළුවන් නම් ඒ රුධිර දානීය වෙනුවෙන් ඔබගේ ඒ උත්තම පාරමිතාවට දම්දී අසපුවේ 9 වෙනිදා පොය දවසේ දවස පුරාම ලේ දන් දීමේ කටයුත්තක් සිද්ධ වෙනවා. මගේ ජන්මදිනය ඔක්තෝබර් 10 වෙනිදා. ඒ වෙනුවෙන් 10 වෙනිදා උදෑසන 100ක් කිරි අම්මාවරුන්ට කිරි දානයක් පැවැත්වෙනවා. ඉතින් අපේ හාමුදුරුවන්ටත් ඔය ඇත්තන්ටත් ආරාධනා කරනවා කේක් කෑල්ලක් වළඳලා යන්න එන්න කියලා. ඒකත් පොදුවේ ආරාධනා කරන ගමන් පොය දවසේ දවල් 12:30ට ITN රූපවාහිනියෙන් චුල්ලකම්ම විභංග සූත්‍රයම ඔබට අහන්න පුළුවන්. ආයෙත් අමතක වෙලා තියෙන අයට ITN එකෙන් පොය දවසේ 12:30ට දවල් 1ට ස්වර්ණවාහිනී අමාදහර ඔස්සේ ඔබට පුළුවන් මාතර වෙහෙරහේන පුදුමිමේ සිට සජීවීව විහිදුවා හරින ප්‍රේතවත්තුවේ කටින ආනිසංස ගැන ඔබ නොඇසූ විශේෂ දහම් දේශනාවක් මේ පොය දවසේ අහන්න. නොවැම්බර් පොයට අපි හිතාගෙන ඉන්නවා අපේ සිරිනන්ද හාමුදුරුවොත් එක්ක මමාදහර කියන්න. අපි බලමු ඒකටත් අවස්ථාවක් ලැබෙයිද කියලා. මේ පළවෙනි පටන් ගැනීම නිසා ඒකත් එහෙම ඉටු වේවි. ඉතින් ඒකත් මේ වෙලාවේ මතක් කරන ගමන් අපි පින්කම නිමාවටපත් කරමු අපේ හාමුදුරුවනේ. හැමෝම අපිත් එක්ක කියමු. සරණයි සරණයි බුද්ධං සරණයි 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 ධම්මං සරණයි 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 සංඝං සරණයි 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 මේ තුන් සරණයි ඔබට තෙරුවන් සරණයි. ආශිර්වාද ගත්තා.
පරිස්කාර පූජා කරන අවස්ථාව. ඉන් අනතුරුව ස්වාමීන් වහන්සේලා ඔබට ආශිර්වාද කරනවා ඇති. වන්දනා කරන්න ඉන්න ඉරියව්වෙම සබ්බීතියෝ විවච්ඡන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු